guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අදත් මම vlog එකක් අරගෙන ආවා. වෙනතට වැඩිය වෙනස් vlog එකක් තමයි අද ගෙනාවේ. ඉතින් එන්නකො එහෙනම් අද vlog එකේ මොකද වෙන්නේ කියලා බලමු. මේකට මට නමක් නම් කියන්න තේරෙන්නේ නැහැ. day vlog එකක්ද මොකක්ද කියලා. මේ වීඩියෝ එක මම ගත්තේ පාඩම් කරන්න ගියපු වෙලාවක කැම්පස් එකේදී. මාරම ලස්සනයි නේද ඒක. මේ වගේ ලස්සන හසක් හැමදාම හවසට අපිට බලා ගන්න පුළුවන්. මේ අපේ විමල ධම්ම හෝල් එකට පේන විදිහ. හැබැයි මීට වඩා ගොඩක් ලස්සනට බලා ගන්න පුළුවන්. මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ 6 වෙනි තට්ටුවට විතර ගියා නම් එතනදී මීට වැඩිය ලස්සනට පේනවා. මේ වීඩියෝ එකෙන් හරියට පේන්නේ නැති වුණාට මෙතනට මුළු කොළඹම පේනවා. ඔයගොල්ලෝ හරියට වීඩියෝ එක බැලුවොත් නෙළුම් කුළුණ බලා ගන්නත් පුළුවන්. try කරලා බලන්න කොහා ගන්න පුළුවන්ද කියලා. මේ ඊළඟ දවස අද shopping day එකක්. මට trip එකක් යන්න තියෙනවා. යන්න නෙවෙයි මං ගිහින් ආවේ. ඒකේ vlog එකත් අරගෙන එන්නම්. trip එක යන්න බඩු වගයක් ගන්න තමයි මම මේ සුපුරුදු පරිදිම Lady J එකට යන්නේ. Lady J එකේ vlog එකක් කරලා තියෙනවා මම. හැබැයි Christmas items තමයි මම ඒක නම් පෙන්නුවේ. මේ වීඩියෝ එකේ මම බෝඩිමේ අක්කන කම්මඩ ටික වෙලාවක් Lady J එකට වෙලා ඉන්න උනේ හින්දා වීඩියෝස් ටිකක් මම ගත්තා. ඒ ටික තමයි මම මේකට දාලා තියෙන්නේ. මෙතනදී මගේ හිත නම් වැඩිපුරම ගියේ මේ බෑග් කලෙක්ෂන් එකට. මේ බෑග් එක නම් රුපියල් 2000 ගාණක් වගේ උනේ. අතට මං හිතනවා ඒ ගානට ඒ බෑග් එකක් worth කියලා. ඒ වගේම තමයි ඔය මේ බෑග් එක නම් මම ගත්තේ අපේ තාත්තට පෙන්නන්න. එයා මේ වගේ බෑග් එකක් ගන්නේ රුපියල් 4000ට 5000ට වගේ. ඉතින් මෙතන ඒක රුපියල් 3000ටත් අඩුවෙන් ගන්න පුළුවන්. බලන් ඉඳලා කොහොම හරි අක්කා ආවා. ඔය ඉතින් පේනවනේ ඩමියක් හරි ඉතින් චුට්ටක් තට්ටුවක් දාලා බලන්න ඕනේ. ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ තියෙන කිචන් අයිටම්ස් නම් දැක්කම හිතා ගන්න බෑ මොකද්ද තෝරගන්නේ කියලා. ඒ තරම් ලස්සන කලෙක්ෂන් එකක් එතන තියෙනවා. කොහේ ගියත් සබන් බෝල පුම්බන එකක් දැක්කොත් ඒක එයාට ඕනිම තමයි. ඒ ඔක්කොම වැඩ ටිකත් ඉවර කරගෙන අපිට ඕන කරන දේවලුත් අරගෙන අකීමයි දැන් මේ යන්නේ බෝඩිමට. අපි සාමාන්‍යයෙන් හවස කොහේ හරි ගිහින් එනවා නම් ගොඩක් වෙලාවට අපිට මෙයාව හම්බෙනවා. එයාගේ ඔළුව ටිකක් අත ගෑවම එයාට මාරම සතුටක් තමයි තියෙන්නේ. උඩ පැන හිටියා. මට ඒ වීඩියෝස් ටික නම් ගන්න බැරි වුණා. මේ මම ඔයාලට කලින් කිව්වා මැනේජ්මන්ට් බිල්ඩින් එකට පේන වීව් එක බලන්න තමයි ගියේ. මගේ අවාසනාවටද මන්දා එදා කොහොම හරි එතන දොර වහලා මන් දන්නේ නැහැ ඒක එච්චර කලින් වහනවද කියන්න. මාරම ලස්සන හඳක්ද ඉරක්ද කියන්න මන් දන්නේ නැහැ. කොහොම හරි ලස්සන වීව් එකක් තිබ්බා. දොරෙන් තමයි ගන්න උනේ. අපිට පුළුවන් විදිහට එතන වීඩියෝ ටිකත් අරගෙන ඊළඟට ගියා වාදබයිලා එක බලන්න. වාදබයිලා නම් පටන්ගෙන තිබුණේ නැහැ ඒ වෙද්දී. හැබැයි ලස්සන සින්දු ටිකක් නම් අහන්න පුළුවන් වුණා. පටන් ගත්තේ නෑ මේ වෙද්දිත් කොහොම හරි එතන දාලා තිබ්බ ස්ටෝල් ටිකෙන් රස කෑම ටිකක් try කරා. ඔය මම පළවෙනියටම පෙන්නපු චීස් කොත් එක රුපියල් 250ක් වගේ උනේ. ආරම රසට තිබුණා ඒක. කොහොම හරි එදා එතනින් කවපු හැම කෑම එකක්ම වගේ රසයි. වාද බයිලා පටන් ගන්නකම් අපිට ඉන්න බැරි නිසා අපි දෙන්න අර ලස්සන සින්දු ටිකත් අහලා ආපහු බෝඩිමට ගියා. අදට vlog එක මෙතනින් ඉවරයි. නුවරඑළි vlog එක පුළුවන් ඉක්මනට අරගෙන එන්නම්. So guys, thanks for watching my video.